අල ඉන්නේ අර ඉන්නේ. එයා තමයි අපේ ටියුෂන් මාස්ටර්. මේ මාස්ටර් නේද මේ අපේ කොළුවට උගන්වන්නේ? ඔව්. ඒ මොකද්ද ප්‍රශ්නේ? මාස්ටර් ළඟට එව්වට පස්සේ මේ කොළුව දන්න ඉංග්‍රීසි ටිකත් මතක නැති කරලා. come here කිව්වට ඇහුණද? come here කිව්වහම ඉස්සරලා ළඟට එනවා. දැන් come here කිව්වම come here ඉංගල පැනලා යනවා. අපේ වරදක් නෙමේ බබාලගේ අම්මේ. මේක නිදි මතයක්. පන්තියට ආපු වෙලාවෙ ඉඳලා නිදි. ඌට නිින්ද යන්නේ කැත්ත මහත්තයෝ. ඌ නිදාගෙන ඉඳලා ඇහැරලා බලනකොට මාස්ටරුත් නිදිලු. මේකගේ මූණ දැකපුවාම ඕන කෙනෙකුට නිින්ද යනවා. මෙයා කලින් කොයි ඉස්කෝලේටද ගියේ? ලොකු ඉස්කෝලේකට ගියේ. ඒකේ මේ ප්‍රින්සිපල් මහත්තයා මෙයාට මේ ඩබල් ප්‍රොමිස් එකක්ද මොකද්ද දෙන්න ලෑස්ති වුණානේ. ඩබල් ප්‍රොමෝෂන් එකක්. ඔනේ මන් දන්නේ. ඔන්නේ මොකද්ද මන්ද දෙන්න හැදුවා. අම්මා කෙනෙකුට ඉවසන්න පුළුවන් වැඩක්ද මහත්තයෝ? මං විගහට මෙයාව අකරගෙන ගෙදර ගෙනහිල්ලා වෙනිවැල් කර ටිකක් තම්බලා දුන්නා උන්නේ. මාස්ටර් මේ කොළුවට පාරක් එහෙම ගැහුවද? ආපොයි නෑ. නෑ එව්ව නෑ මාළඟ. මං කවදාවත් වේවැල පාවිච්චි කරන්නේ. ඒවයි පරණ ක්‍රමනේ. පාඩම දන්නේ නැත්නම් මම කරන්නේ මෙච්චරයි. කෙලින්ම පයින් ගහනවා බඩ කරගෙන. මගේ සිස්ටම් එක ඒකයි. අනේ මේ කොළුවට නම් අතපය දික් කරන්න එපා දෙයියනේ හරිම අහිංසකයා. අහිංසකයා? මේක උන්ගේ තාත්තවත් විකුණන්න දන්නවා. අනේ උන්ගේ තාත්තව විකුණලා කීයක් ගන්නද මාස්ටර්? දැන් එයාත් නිකාම නිකරි කන්ඩිසම් බඩුවක් වගේනේ. මේ කොළුවා ගණන් ඉලක්කම් කිසිම දෙයක් දන්නේ නැහැ. දවරක් පක්කරේ පාඩම් කරනකොට මෙන්න මෙතන කක් කියනවා. ඒක තමයි මං කිව්වේ. මොකක් හරි අසනීපයක් තියෙනවා පොඩි එකාට. තුන් වලක් පක්කරේ පාඩම් කරනකොට මෙන්න මේ පැත්තම නිකන් ඇදුම් කනවා. පාඩම් කළාට කොහොමද මං ඇදුම් කන්නේ? හතර වරක් කියනකොට නිකන් ඔලුවට උලකින් අදින්න. පොතේ එකම කවියක් පාඩන්නේ. කවි කියනකොට උගුර දෙපැත්තව ඉඳගෙන. ඔන්න බලන්න මහත්තයෝ මම බොරුද කිව්වේ. මොකක් හරි අමුතු අසනීපයක් තියෙනවා. ඉතින් මාස්ටර් හදන්න ඌව වරාගෙන කන්න. ඉංග්‍රීසි නම් වචනයක් කතා කරවන්න බෑනේ. ඉංග්‍රීසි දන්නේ? ඔහොම ඉන්න පොඩ්ඩක් මං අහන්න. What is your name? My name is Natusena. ඔන්න දැක්ක නේද මහත්තයෝ? How old is your age? වයස අහන්නේ එහෙමනේ මාස්ටර්? වැරදි. එහෙම අහන්නේ කොහොමද? වයස අහන්නේ මෙහෙමයි. What is your old? වැඩියෙන් ඉංග්‍රීසි වචන කියනකොට මගේ මේ පපුව දැවිලා මං කිව්වේ මේ කොළුවගේ 100ටක් තිබුණා මේ වගේ අසනීපයක්. උන්දත් මලේ ඔය ඉංග්‍රීසි වචනය සද්ද කරන්න ගිහිල්ලා ඉසෙඩ් අකුරක් උගුරේ හිල වෙනානේ. ආපෝ මහා එපා කරපු අකුරනේ ඔය ඉසෙඩ් අකුර. ආණ්ඩුවෙනුත් එපා කියලා තියෙනවා පාවිච්චි කරන්න. මිනිස්සුන්ට කරදර වෙන හින්දානේ ඔය ඉසෙඩ් අකුර zoo එකට දාලා තියෙන්නේ. What is your old? ඉංග්‍රීසි හයියෙන් කියනකොට මගේ ඇඟේ පළු නගිනවා. ඒක පුදුම කතාවක්. කොහොමද මනියෝ ඉංග්‍රීසි කියනකොට ඇඟේ පළු නගින්නේ? මේ බබාලගේ අම්මේ ඔහෙට කන්ට්‍රෝල් කරන්න පුළුවන් බඩුවක් නෙමෙයි මේක. පොඩි උනාට ඉර හඳලව කාලා ඉන්නේ. කොහොමද තාත්තා මොකද තාත්තා කරන රස්සාව? තාත්තා ඔය ගෙදර ඉන්න මොකුත් කරන්නේ ඈ? තාත්තා මොනවද කරන රස්සාව? ඕ ගැඩට වෙලා කනයි බුද්ධියනවා. මොනවා ඌ කිව්වේ තාත්තටද? ඈ? ඌ කියලා කිව්වේ තාත්තට නේද? හරිම වනචර විදියට මේ හැදිලා තියෙන්නේ. අම්මත් ඔහෙ බලාගෙන ඉන්නවා. මේ ළමයාට ඉස්සර සිරිත්තුරෙත්තු ගන්නන්න ඕනේ. මේන්න බබා මෙහාට එන්න. තාත්තා හැමදාම දැන් හවස වැඩ ඇරිලා ගෙදර එනවනේ. ඒ ගෙදර එනකොට ඉස්සරහට ගිහිල්ලා තාත්තගේ කකුල් දෙක අල්ලලා වඳින්න ඕනේ හැමදාම. ඉතින්
ඉතින් කොයි කකුල් දෙකටද වඳින්නේ? මේක පුදුම කතාවක් නේ. මිනිස්සෙයින්ට කකුල් දෙකකට වැඩිය තියෙනවා. කොයි කකුල් දෙකද කියලාන්නේ? ඌ අතටම බීලා ගෙදර එන්න කකුල් හතරෙන්. අනේ මේ පුතේ එහෙම කතා කරන්න එපා. හොඳ නෑනේ. ඌ කියලා කතා කරනවද තාත්තට? ඈ මොකා වුණත් ඉතින් ඌ උඹේ තාත්තනේ.